හෙලෝ කොහොමද? අද මාර්තු 8 ජාත්‍යන්තර කාන්තා දිනය දවසේ මට හිතුණා කාන්තාවන්ට පොඩි පණිවිඩයක් කියන්න ඕනි කියලා. දන්නවද? ඔයා සතුටින් නම් මුළු ලෝකෙම සතුටින්. ඉතින් ඔයා වගේ ඔයාට පුළුවන් නම් තවත් කාන්තාවන්ට ශක්තියක් වෙන්න. ඒක ලොකු දෙයක්. ඔයා කාන්තාවක් හැටියට කාන්තාවන්ට උදව් කරලා තියෙනවද? නැත්තම් ඒ වෙනුවට වලකපලද තියෙන්නේ? ඔයා එකමඩවත් හිතුවද ඔයා කාන්තාවක් හැටියට තව ඔයාට දෙයක් කරන්න තිබුණයි කියලා මේ කාන්තාවන් වෙනුවෙන්? නිකමට හිතන්න ඔයාගේ සර්කල් එක පවුල ගමු අපි. අම්මා නැන්දම්මා, අක්කා නෑනා, නංගිත් ඉන්නවා. සහ ඔයා වැඩ කරන පරිසරය තුළ සහ සමාජය තුළ ඔයාට වැඩිය වයසින් අඩු අය ඉන්න පුළුවන්, වැඩි අය ඉන්න පුළුවන්. අධ්‍යාපනය අතනොත් එහෙමයි. ඔයාට වැඩිය ඉගෙනගත්තු අය ඉන්න පුළුවන්, ඔයාට වඩා අඩුවෙන් ඉගෙනගත්තු අය ඉන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාට වැඩිය අත්දැකීම් තියෙන අය ඉන්න පුළුවන්, නැති අය ඉන්න පුළුවන්. ඉතින් ඒ හැමෝටම යම් මොහොතක ඔයාගේ උදව් අවශ්‍ය වෙනවා. ඔයාට ඇහුම්කන් දෙන්න සිද්ධ වෙනවා. එයාගේ ප්‍රශ්නකදී වචනකින් හරි උදව් කරන්න පුළුවන් නම් ඒක ලොකු දෙයක්. ඉතින් ඔයා සමාජයේ මොන භූමිකාව දරුවත් ඔයාට පුළුවන් මේ දේ කරන්න. මොකද ඔයාගේ සර්කල් එකේ කාන්තාවෝ ඉන්නවා. ඔයා දන්නවා ඔයාගෙන් එයාට වෙන්න ඕනේ මොනවද කියලා. වචනකින් හරි උදව් කරන්න ඔයාට පුළුවන්. ඇහුම්කන් දෙන්න පුළුවන්. සමහරක් වෙලාවට එයා එක කතා නොකර ඉන්න එකත් උදව්වක් වෙන්න පුළුවන්. ඔයා ඒක තේරුම් ගන්න. ඒ කියන්නේ අපි කාන්තාවන්ට නිසි රිසි ගරුත්වය ලබා දෙන්න ඕනේ අපි විසින්මයි. පිරිමින්ගෙන් ඒක ලබා දෙන්න අපි ෆයිට් කරන්න යන්න අවශ්‍ය නැහැ. අපිට පුළුවන් නම් කාන්තාවගේ ගරුත්වය ආරක්ෂා කරන්න මේ මුළු ලෝකෙම ලස්සන වෙනවා. ඉතින් ඒකට ලොකු සංවිධාන පිටගෙන ඉන්න අවශ්‍යත් නැහැ. අපිට පුළුවන් අපි තනියම හැදෙමු තවත් කාන්තාවන්ට ගරු කරන කාන්තාවක් වෙන්න. මොකද කාන්තාවන්ට ගරු කරාම ඊර්ෂ්‍යා නොකරාම නැති තැන බැන්නේ නැති වුනහම හරි ලස්සනයි. හරිද? කාන්තාවකට බනිද්දි හරි කැතයි. ඒ හින්දා ඔයා අවිභානවත් කාන්තාවක් හැටියට ඔයා දෙයක් සමාජයෙන් බලාපොරොත්තු වෙනවා නම් ඒකම ඔයාගේ සර්කල් එකේ ඉන්න කාන්තාවන්ට දෙන්න. ඇයට බනින්න යන්න එපා, වෛර කරන්න යන්න එපා, ගරුත්වය නැති කරන්න එපා, ඇයව ආරක්ෂා කරන්න. ඔබගේත් ගෞරවය සහ ආරක්ෂාව තියෙන්නේ ඔබ අනිත් අයට කරන දේ තුලමයි. ඉතින් ඔයා මේ කියන කතාවත් එක්ක එකඟ නම් අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම තවත් යාළුවෙක්ට පේන්න ඕනේ කියලා හිතනවා නම් මේක ෂෙයා කරගන්න. මේ ලෝකය ලස්සන කරන්න කාන්තාවන් හැටියට අපිට පුළුවන් හැටියට පෙළ ගැහෙමු. හෙලෝ කොහොමද? අද මාර්තු 8 ජාත්‍යන්තර කාන්තා දිනය දවසේ මට හිතුණා කාන්තාවන්ට පොඩි පණිවිඩයක් කියන්න ඕනි කියලා. දන්නවද? ඔයා සතුටින් නම් මුළු ලෝකෙම සතුටින්. ඉතින් ඔයා වගේ ඔයාට පුළුවන් නම් තවත් කාන්තාවන්ට ශක්තියක් වෙන්න. ඒක ලොකු දෙයක්. ඔයා කාන්තාවක් හැටියට කාන්තාවන්ට උදව් කරලා තියෙනවද? නැත්තම් ඒ වෙනුවට